කලර් පැලට් 94 YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් තරම් ඇවිත් තියෙනවා හරි අපූර්ව මෝස්තරයක්. අද මේ මෝස්තරය නිර්මාණය කරන්නේ හම්බන්තොට ශාන්තමේර ජාතික පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විශ්මිකා රසාංගි දිනිය. ඇය නිර්මාණය කරන ලබන්නේ සාරි පල්ලුවකට ගැලපෙන මෝස්තරයක්. ඉතින් ඇය මේ සඳහා මල් කොළ පොහොට්ටු තමයි භාවිතා කරලා තියෙන්නේ. ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කළා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන videos ඔයාලට ඉක්මනින්ම දැක ගැනීමට ලැබෙනවා. අද මේ මෝස්තරෙන් වර්ණ ගන්වන්නේ දියසායම් මාධ්‍යයෙන්. ඉතින් දියසායම් මාධ්‍යයෙන් වර්ණ ගන්වනකොට අපිට ඉතින් අවශ්‍ය වෙන උපකරණ කීපයක් තියෙනවනේ. පින්සල, පැලට් එක, වතුර, පින්සල පීදන්න රෙදි කෑල්ලක් වගේ සොයා ගමු. හරි. දැන් මේ බාන ටික ලං කරගෙන යනකො පාට කරන්න. මලේ මුල කොටස රතු වර්ණයෙන් වර්ණ ගන්නවා. මලේ අග කොටස කහ වර්ණයෙන් වර්ණ ගන්නවා. ඊට පස්සේ වතුර පාවිච්චි කරලා කහ වර්ණයයි රතු වර්ණයයි එකට මිශ්‍ර කිරීමක් තමයි කරන්නේ. එතකොට අපි දන්නවා කහ වර්ණය රතු වර්ණය එකට එකතු වුණාම ඉබේටම තැඹිලි වර්ණය නිර්මාණය වෙනවා කියලා. ඒක වර්ණයක් නේද? තැඹිලි වර්ණය කියන්නේ. හරි. ඉතින් බලන්න හරි අපූර්වට වර්ණ ටික සංකලනය වෙමින් අපේ මලේ පෙති එකින් එක පාට වෙන හරි අපූර්ව මෙම වීඩියෝ නරඹන ගමන් මෙම පාට ඔයාගේ පාට පෙට්ටියෙන් අරගෙන මේක පැස්ටල් වලින් කරන්න පුළුවන්. වර්ණ ගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු. ඔන්න දැන් ටිකෙන් ටික අපේ ලොකුම මල මේ ප්‍රධාන මල වර්ණ ගැන්විලා තියෙන අපූර්ව දෙවෙනි මලට යමු බලන්න. මේ දෙවෙනි මල වර්ණ ගන්වන්නේ නිල් පෑයි. අද නිල්, ලා නිල් වර්ණ දෙකෙන් තමයි දෙවෙනි මල වර්ණ ගන්වන්නේ. පින්සලයට එන වැඩි වතුර අයින් කර ගැනීම සඳහා රෙදි කැබැල්ලක් භාවිතා කරනවා. මෙයට ටිෂු කඩදාසියක්, රෙදි කැබැල්ලක්, පත්තර කොලයක් වැනි ඕනෑම දෙයක් භාවිතා කරන්න පුළුවන්. සමහරු නම් පින්සලය ගසලා පාවිච්චි කරනවා. ගසල පාවිච්චි කරන වැඩිය රෙදි කැල්ල පාවිච්චි කරනකොට වඩා සුදුසුයි මම. දැන් මල් ටිකත් පාට කරගෙන එන අතර අපි කුප්පියකට තමයි මේ යන්නේ. මල් පොහොට්ටුවක් නේද? මල් පොහොට්ටුවක් පාට කරනවා. ඊට පස්සේ අපේ මල් සමග තියෙන කොළ හරි අපූර්වට තද කොළ කහ කොළ වර්ණය මිශ්‍ර කරමින් පාට කරනවා. මේ කුප්පි මල් කුප්පි වල තියෙන රේණු නටු වර්ණ කර ගැනීම සිදු කරනවා.
පින්සල් පාවිච්චි කිරීමේදී ෂේබල් හෙයා, හොග් හෙයා, සින්තටික් හෙයා වගේ කැමති ඕනෑම පින්සලක් තමන්ට රිසසේ භාවිතා කරන්න පුළුවන්. නමුත් වෝටර් කලර් වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ෂේබල් හෙයා පින්සලක් පාවිච්චි කරන එක වඩා සුදුසුයි. ස්ක්වෙයර් හෙයා වගේ පින්සලක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ පින්සල් පොඩක් මිලින් අධික නිසා ෂේබල් හෙයා එකට යනවා නම් වඩා සුදුසුයි. හරි, අපි චිත්‍රයේ මූලිකම මැද තියෙන ලකුණ කීපය පාට කරගෙන අවසන්. දැන් අපි යන්නේ සාරි පල්ලුවේ තියෙන බෝඩරේ කොටස. සාරි පල්ලුව කියන්නේ සාරි පල්ලුවේ මැද කොටස සහ බෝඩරේ කියලා කොටස් දෙකක් තියෙනවානේ. මැද කොටස පාට කරගෙන අවසන් මල විතරයි හැබැයි. දැන් අපි පාට කරගෙන යන්නේ බෝඩරේ කොටස. බෝඩරේ කොටස යට සිට ඉහළට කියන එක නිර්මාණය කරලා තියෙනවා. පාට කිරීම සඳහා පළ කොළ සහ කහ වර්ණය තමයි පාවිච්චි කරන්නේ. ලා කොළ වර්ණය සෑදෙන්නේ ඇය වතුර ටිකක් පින්සලට අරගෙන කහ වර්ණය සහ කොළ වර්ණය එකට මිශ්‍ර කිරීමක් කරනවා. එතකොට ඉබේටම තද කොළ වලට කහ එකතු වුණාන් පස්සේ ලා කොළ වර්ණය නිර්මාණය වෙනවා. ඉතින් ඔය විදිහට ලා නිල් පාට, තද නිල් පාට පොහොට්ටු තියෙන අතරේ මාරුවෙන් මාරුවට පොහොට්ටු ටිකත් රතු වර්ණයක් කහ වර්ණයක් යොදා ගනිමින් මාරුවෙන් මාරුවට හරි අපූර්වට මෝස්තරය නිර්මාණය කරනවා. අපි අපේ මෝස්තරේ මල් ටික ඔක්කොම පාට කරගෙන ඉවරයි. දැන් අපි පාට කරන්න සූදානම් වෙන්නේ පසුබිම කොටස. ඉතින් පසුබිම කොටස පාට කිරීම සඳහා යොදාගන්නේ කළු වර්ණය. වර්ණ ගොඩාක් තියෙන කළු වර්ණය පසුබිමට යොදා ගැනීමෙන් එම් වර්ණ එම මල් හොඳින් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මුලින්ම අපේ නිර්මාණය කරගත්තු මලේ වටා කළු පාට නිල් පින්සලක් පාවිච්චි කරගෙන නැත්නම් පුංචි පින්සල නම්බර 1 බිංදු වගේ පින්සලක් පාවිච්චි කරමින් අවුට්ලයින් එකක් ඇඳගෙන බාහිර රේඛාවක් ඇඳගෙන ඊට පසුව තමයි අපි ඉතුරු හිස් තැන් ටික විශාල පින්සලක් භාවිතා කරලා එකපාරෙන් පුරවගෙන නැත්නම් ෆිල් කරගෙන අවසන් කරගන්නේ. බලන්න හරි අපූර්වට වර්ණ ටික ඉරිබින අපූර්ව මම සාරි පල්ලු මොස්තරයන් නිර්මාණය කරගන්න ආකාරය වීඩියෝ එකක් මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකත් මම කාඩ් එකක් විදිහට එයත් දමන්න. එයත් නරඹන්න. සම්පූර්ණයෙන්ම පාට කරගෙන අවසන්. පසුබිම් පාට කරගෙන අවසන් වෙලා අපි නම්බර 1 බිංදුව බිංදු 2 වගේ ඊනි පින්සලක් අරගෙන මල් පෙට්ටි වටා අවුට්ලයින් එක ඇඳීම තමයි සිදු කරන්නේ. නැත්නම් නිමාව සනිටුහන් කරන බාහිර රේඛාව තමයි අපි දැන් මේ ඇඳගන්නේ. ඉතින් මේ විදිහට ඊනි පින්සලක් පාවිච්චි කරන්න නම් ඉතින් අපේ අත හොඳට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒකට නිතර අභ්‍යාස කිරීම තමයි වැදගත් වන්නේ. පුළුවන් හැම වෙලාවකම දියසායම් භාවිතා කරන දරුවන් ජෙල් පෑනක් භාවිතා කරනවට වඩා හීනි පින්සලක් පාවිච්චි කර අවුට්ලයින් අඳින්න පුළුවන් නම් තමන් කරන නිර්මාණයේ ගුණාත්මක භාවය ඉතාමත් ඉහළ ලෙස රැක ගැනීමට හැකියාව ලැබෙනවා.
නිර්මාණය කරගෙන අවසාන. හරිම ලස්සනයි නේද? ඔබත් මෙවැනි මෝස්තර කිරීමට උනන්දු වන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔබට ජයම වේවා.